අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලංකාවේ අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන. ඒ තමයි බබාගේ ඇඬිල්ලයි අම්මගේ ෆෝන් එකයි. ගොඩක් වෙලාවට ලංකාවේ අම්මලා කරන්නේ බබාගේ ඇඬිල්ල නතර කරලා එයාව නිශ්ශබ්ද කරන්න ඉක්මනටම ෆෝන් එක එයාගේ අතට දෙන එක. ඉතින් ඔයා හිතන විදිහට මේක හරි ක්‍රමයේද? එන්න මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. බබාට ෆෝන් එක දෙන ඔයා හිතන්නේ එයා එකෙන් මුළු ලෝකෙම ඉගෙන ගන්නවා කියලාද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ෆෝන් එකේ තිරය හරිම ෆ්ලැට්. ඒ කියන්නේ ඒක හරිම සමතලයි. ඒ වගේම කළුයි සුදුයි විතරයි. ඒ විතරක් නෙවෙයි. ඒක හරිම ඒකාකාරී. ඒ වගේද මලක්. මලක පෙති හරිම සුමුදුයි. මල හරිම සුවඳයි. ඒ විතරක් නෙමෙයි විවිධ පාට මල් අපි අතර තියෙනවා. ඉතින් ඒ ලස්සන පාට, ඒ ස්පර්ශය, ඒ සුවඳ ෆෝන් එකෙන් බලන එක වීඩියෝ එකකින්වත් බබාට දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ තියෙන්නේ පස්. අපි හැමෝම දකින එදිනෙදා අපි බබාලට අල්ලන්නවත් දෙන්නේ නැති පස්, ගල්, වැලි, ගස්ගල් මුළුත් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පස් ගල් වැලි එක සෙල්ලම් කරනකොට බබාලගේ අත්වල තියෙන සියුම් ස්නායු අවදිනවා. ඒක බබාගේ මොළේ වර්ධනයට කෙලින්ම බලපානවා. ඉතින් දැන් ඔයත් පස් මගින් සැබෑ ලෝකයේ ස්පර්ශ කරන්න ඔයාගේ බබාටත් ඉඩ දෙන්න. මේක මම්මගේ ෆීල් ප්‍රැක්ටිකල් එකේදී ඉගෙන ගත්ත දෙයක්. ගොඩක් වෙලාවට ස්වභාවික දේවල් එක්ක ක්‍රියාශීලීව සෙල්ලම් කරන බබාලගේ සංනිවේදන කුසලතාවය, ක්‍රියාශීලීභාවය, නිර්මාණශීලීභාවය අනිත් බබාලට වඩා ගොඩක් වැඩි. ඔයත් අදම කාමරයට වෙලා බබාට ෆෝන් එක ඔබ ඉන්න දෙන්නේ නැතුව මිදුලට ගිහින් වැලි එක්ක, ගස්ගල් එක්ක, මල් එක්ක සෙල්ලම් කරන්න දැම්ම ඉඩ දෙන්න. මෙන්න මේ වගේ පුංචි බබාලගේ පූර්ව ළමාවිය සංවර්ධනය ගැන ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමති නම් අදම මම and Mini with සමරු ෆොලෝ කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ එකෙන් කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක හම්බ වෙනකල් ගිහින් එන්නම්.